රාහු ග්‍රහය සියාවස නැකතට ඇතුල්වීම නොවැම්බර් මස 23 වන දින සිදුවන අතර 2026 වර්ෂයේ ජූනි මස 30 වන දින දක්වා එම නැකත තුළ ගත කිරීමට නියමිතයි. රාහු නම් ඡායාග්‍රහය 2025 වර්ෂයේ මාර්තු මස 18 වන දින කුම්භ රාශිය වෙත පිවිසි අතර 2026 වර්ෂයේ දෙසැම්බර් මස 5 වන දින දක්වා එහි ගත කිරීමට නියමිතයි. එම කාලය අතරතුර රාහු සියාවස නැකතට පිවිසීම පිළිබඳව මෙම වීඩියෝව මගින් අපි විමසා බලමු. මෙම පරිවර්තනය ඔබට බලපාන අයුරු පිළිබඳව කතා කිරීමට පෙර මම කල්පනා කළා සියාවස නැකත නිර්මාණය වූ ආකාරය පිළිබඳව පුරාවෘත්තයන්ගේ සඳහන් රසවත් සිද්ධි මාලාව ඔබ සමග බෙදා ගැනීමටත් ඒ වගේම එම සිද්ධි මාලාවට පාදක වූ සත්‍ය ලෙසම විශ්වයේ සිදු වූ පරිවර්තනය තාරකා විද්‍යාත්මක සහ භූවිද්‍යාත්මක සංකල්ප මගින් කෙටි පැහැදිලි කිරීමක් ඔබ වෙත ගෙනීමට. වීඩියෝවෙහි පළමු කොටස ඇතුළත් මෙම පැහැදිලි කිරීම මගහැර රාහුගේ මෙම ස්ථානගතවීම ඔබගේ ලග්නයට බලපාන අයුරු පිළිබඳව පුරෝකථනයන් දැන ගැනීමට මෙම වීඩියෝවෙහි විනාඩි 7යි තප්පර 41 සිට ඉදිරියට සවන් දෙන මෙන් මතක් කර සිටිනවා. සියාවස නැකතෙහි සලකුණ හිස් රවුමක් වන අතර එමගින් කෙලවරක් නොමැති ජීවිතයේ ශාරීරික හා මානසික නිරෝගීතාවයේ ඇති වැදගත්කම පිළිබිඹු වන බවයි සඳහන් වන්නේ. ඒ වගේම සියාවස නැකත යනු රාහුට හිමිකාරීත්වය ඇති නැකත් තුනෙන් එකක්. රාහුට හිමිකම් කියන නැකත් තුන පිළිබඳව සලකා බැලීමේදී වේදීය ජ්‍යොතිෂයට අනුව විෂ්ණු දෙවියන්ගේ දස අවතාරවලින් එකක් වන වරාහ අවතාරය හෙවත් ඌරකුගේ ආත්මය සමග කිට්ටු සම්බන්ධතාවයක් නිරූපණය වනවා. හින්දු දහමේ මෙන්ම බෞද්ධ දර්ශනය තුළටද පසුකාලීනව එක් වූ ඌරුමස් අනුභව කිරීම අයහපත් ප්‍රතිඵලගෙන දෙන්නක් ලෙස හැඳින්වෙන්නේ මේ හේතුව නිසයි. ඌරුමස් ආහාරයට ගැනීම මගින් රාහුගේ ඇති යහපත් බලපෑම කෙමෙන් අඩු වී යන බව වේදීය ජ්‍යොතිෂ ග්‍රන්ථවල සඳහන් වනවා. සියාවස නැකත නිර්මාණය වූ ආකාරය පිළිබඳව පුරාණ ග්‍රන්ථවල සඳහන් වනවා. විශ්වය තුළ සත්‍ය වශයෙන්ම සිදු වූ භූවිද්‍යාත්මක මෙන්ම විශ්වීය ක්‍රියාවලීන් ජනප්‍රවාදයට නැගුණු ආකාරය මෙම පුරාවෘත්ත මගින් නිරූපණය වනවා. හිරණ්‍යාක්ෂයා නැමැති යක්ෂයෙකු විසින් දෙවියන් හට තර්ජනය කළ නිසා දෙවියන් ගොස් පෘථුවියෙහි ගුහාවන් තුළ සැගවුණු බවත් දෙවියන් හෙවත් සුරයන් සොයා ගැනීමට නොහැකි වූ කල හිරණ්‍යාක්ෂයා පෘථුවිය රැගෙන ගොස් ගැඹුරු මුහුදේ ගිල්වා දැමූ බවටත් සඳහන් වනවා. මෙහිදී මුහුද ලෙස හඳුන්වා ඇත්තේ විශ්වයේ අතිවිශාල සාගරය යන්නයි. එයින් ගැලවීමට නොහැකි වූ විට අන් දෙවියන්ගේ ඉල්ලීම පරිදි විෂ්ණු දෙවියන් වරාහා හෙවත් ඌරකුගේ ස්වරූපයක් ගෙන ගොස් හිරණ්‍යාක්ෂයා සමග සටන් කොට පෘථිවිය බේරාගත් බව සඳහන් වනවා. එම සටනින් පසු දැඩි ලෙස විඩාවට පත් විෂ්ණු පෘථිවිතලෙහි දිගා වී විඩාව සංසිඳුවා ගැනීම පිණිස නින්දට වැටී තිබෙනවා. එම අවස්ථාවේ විෂ්ණුගේ බිරිඳ වන මහා ලක්ෂ්මී දෙවියන් පැමිණ ඉතා දැඩිව විඩාවට මෙන්ම සීතලෙන් වෙවුලමින් සිටි විෂ්ණු දෙවියන් දෙක ඔහුගේ විඩාව නිවා දැමීම පිණිස මෙන්ම ශරීරය නැවත සුව අතට පත් කිරීම සඳහා විෂ්ණු දෙවියන්ට ඉහලින් සලුවක් එලා ඔහු ආරක්ෂා කළ බවත් එම සලුව විෂ්ණුගේ ශරීරය සුව කිරීමට සමත් තරුවලින් සමන්විතව පැවති බවත් කියවෙනවා. එම සලුව විෂ්ණුගේ ශරීරයට දැමූ පසු එහි සයකොන් පැවති ආකාරය අනුව එම සයකොන්වල තිබූ තරු මුල් කරගෙන සියාවස නැකත නිර්මාණය වූ බව කියවෙනවා. එතන් පටන් සියාවස නැකත සැලකෙන්නේ නිරෝගිමත් බව ආරක්ෂාව සහ යහපතගෙන දෙන තරුරාශියක් ලෙසයි. එම තරුරාශිය පාදක කරගත් සියාවස නැකත හැඳින්වෙන්නේ ඔබට දීර්ඝායුෂ ගෙන දෙන ඉතා ශුභ නැකතක් ලෙසටයි. මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී රාහු නැගෙනහිර අහසේ පායා එමින් පැවති බැවින් සියාවස නැකත රාහුට අයත් නැකතක් ලෙස පැවත එනවා. ඒ වගේම සියාවස නැකතෙහි හිමිකරු වරුණ දෙවියන් ලෙස සඳහන් වනවා. වරුණ දෙවියන් යනු ජලය, සත්‍ය සහ විශ්වයේ නීතියට අධිපති දෙවියන් වනවා. සියාවස යන්නෙන් වර්ෂ 100ක් යන්න අදහස් වන අතර මෙය දීර්ඝ ආයුෂ යන අර්ථ දෙන බවයි වේදීය ග්‍රන්ථවල දැක්වෙන්නේ. ඒ වගේම 100ක් වෛද්‍යවරුන් යන අරුත් වන බවද පොත්පත්වල සඳහන් වනවා. ජ්‍යොතිෂය මගින් මෙන්ම
පෙරදිග විවිධ ආගම් ඔස්සේ පැවත එන මෙම පුරාවෘත්තය බොහෝ විට විශ්වයේ පූර්ව අසංවිධිත පිහිටීම ගුරුත්වාකර්ෂණයේ බලපෑමත් සමග සෞරග්‍රහ මණ්ඩලය සහ තාරුකා රාශි නිර්මාණය වීම දක්වා සිදු වූ ක්‍රියාවලිය විය හැකි බව බටහිර විද්‍යාව මගින් මතපල කරනවා. පෘථුවිය විශ්වීය සාගරයේ සැඟවීම මගින් අදහස් වන්නේ අපගේ ශීරපතය තුළ සූර්යාගේ ආකර්ෂණයට ලක්වීමට පෙර පෘථිවි ගෝලය බිලියන ගණනක් වූ ආකාශ වස්තුන් අතර සැරිසැරීම වන බවත් වරහා නම් විෂ්ණු දෙවියන්ගේ අවතාරය පෘථිවිය ඉන් නැවත මුදවාගෙන නැවත මතුපිටට රැගෙන ඒම මගින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සැකැස්ම සූර්යා මුල් කරගෙන නැවත සකස්වීම සහ සමතුලිත වීම ලෙසට මතපල වෙනවා. ඒ වගේම මේ පිළිබඳව පළවන තවත් මතයක් නම් පූර්ණ වශයෙන්ම ජලගෝලයක්ව පැවති පෘථිවිය මතුපිට මිනිස් වාසය සඳහා සුදුසු භූමිය නිර්මාණය වීමේ ක්‍රියාවලිය බවටද මතපල වනවා. වේදීය ජ්‍යොතිෂයට අනුව ඡායාග්‍රහයකු ලෙස හඳුන්වන රාහු ඔහුගේ ඊටම සුවිශේෂී බලය පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලනවා. ඡායාග්‍රහයකු ලෙස හැඳින්වෙන සංකල්පයෙහි විද්‍යාත්මක සත්‍ය බව ඔබට දැනගැනීමට අවශ්‍ය නම් පහළ කමෙන්ට් තීරුවෙහි ඒ පිළිබඳව සටහනක් තබා විමසීම් කරන ලෙස ඉල්ලා සිටිනවා. රාහු තුල ඇති සම්ප්‍රදායට අනුකූලව කටයුතු නොකිරීමේ ගුණය මෙන්ම විශ්වාස කළ නොහැකි සහ පෙර අනාවැකි පළ කිරීමට නොහැකි ගුණය බොහෝ අවස්ථාවන් වලදී ඔබව අන්ත දෙකක අසරණ කිරීමට සමත් වනවා. රාහු හට ඔබගේ ජීවිතයට ඉතා හදිසි මෙන්ම අපේක්ෂා නොකළ වෙනස්කම් සිදු කිරීමට හැකියාව පවතිනවා. ඒ වගේම රාහු යනු ඔබගේ සිතට ඉතා ඉහළ ආත්ම විශ්වාසයක්, අධිෂ්ඨාන ශක්තියක් සහ අවදානම් ගැනීමේ හැකියාවක් ලබා දෙන ග්‍රහයෙක්. ඔබට ලැබෙන එම ශක්තිය යහපත් දේ කිරීමට මෙන්ම අයහපත් දේ කිරීමටද යොදා ගැනීමට හැකියාව පවතින බව ඔබ මතකයේ තබා ගත යුතු වනවා. සියාවස නැකත ඔබගේ ශරීරය මෙන්ම මනස සුව කිරීමට සමත් නැකතක් ලෙස හැඳින්වුවද එහි අධිපති වන රාහුගේ බලපෑම නිසා ඔබට ඉතා ලෙහෙසියෙන් පහසුවෙන් ජීවිතය සුව කර ගැනීමට ඉඩ ලැබෙන්නේ නැහැ. රාහු සැමවිටම ඔබගේ යහපත් ජීවන රටාව මෙන්ම දැඩි කැපවීම අපේක්ෂා කරනවා. අවසාන වශයෙන් සඳහන් කළ යුතු වනවා රාහු තමාගේම නැකතක් වන සියාවස නැකත තුළට පිවිසීම සියලු ලග්න හිමියන්ට ඉතා වැදගත් මෙන්ම තීරණාත්මක ග්‍රහමාරුවක් වන බව. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට රාහු නම් ඡායාග්‍රහයා නොවැම්බර් මාස 23 වන දින සියාවස නැකතට ඇතුල් වී ලබන වසරේ එනම් 2026 වසරේ ජූනි මාස 30 වන දින දක්වා එහි ගත කිරීම කෙසේ බලපානු ඇතිද කියලා අපි දැන් විමසා බලමු. වෘශ්චික ලග්න හිමි ඔබගේ 4 වැන්න තුල මේ වන විට රාහු ස්ථානගත වී සිටිනවා. ඔබගේ ජීවත්වන නිවස නියෝජනය වන 4 වැන්න මගින් ඔබගේ හදවත, ඔබගේ මව, ඔබගේ යාන වාහන, ඔබගේ සිතෙහි අභ්‍යන්තර සතුට, මනෝභාවයන්, දේපල, අධ්‍යාපනික පසුබිම වෙන්ම ඔබගේ ජීවත්වන නිවස ආදී කරුණු නියෝජනය වනවා. ඔබගේ නිවස තුල ඔබට පැවති ගැටලු निराකරණය වන කාලයක් වනු ඇති. විශේෂයෙන්ම ඔබගේ ක්‍රියාකාරකම් සහ හැසිරීම් රටාවන් හේතුවෙන් පවුලේ සහ නෑදෑයින්ගේ යම් අසතුටට සහ දෝෂ දර්ශනයට ලක්ව සිටියා නම් නැවතත් ඔබ කෙරෙහි අන් අයගේ යහපත් ආකල්ප වර්ධනය වනු ඇති. ඔබ යම් දේපලක් මිලදී ගැනීමේදී හෝ විකිණීමේදී යම් ගැටලු සහගත තත්වයකට පත් වුණා නම්, එසේත් නැත්නම් උරුමයෙන් ලැබීමට නියමිත හෝ ලැබුණු දේපලක් සම්බන්ධයෙන් යම් ගැටලුවලට මුහුණ දී සිටින අයෙකු නම් එම ගැටලු කෙමෙන් යහපත් අතට හැරීම සිදුවනු ඇති. ඔබගේ මව දැඩි සෞඛ්‍ය ගැටලු වලින් පෙළෙනවා නම් ඔබගේ මවගේ සෞඛ්‍ය තත්ත්වයේද යහපත් අතට හැරීම සිදුවනු ඇති. ඔබ දැනට ජීවත් වන නිවස වෙනස් කිරීමට බලාපොරොත්තු වන අයෙකු නම්, වෙනත් රටක ජීවත් වීමට සැලසුම් කරන්නෙකු නම් ඔබට එම කටයුතු සාර්ථක කර ගැනීමට ලැබෙන ඉතා ශුභ කාලයක් බව කිව යුතු වනවා. ඔබට ඔබගේ නිවසේ සහ පවුලේ සමාජිකයින්ගෙන් ලැබෙන ඉතා සතුටුදායක ප්‍රතිචාරයන් හේතුවෙන් ඔබගේ රැකියාවේ කටයුතු ඉතා ශුභ අතට හැරීම ආරම්භ වනු ඇති. ඔබ පවුලේ කටයුතු වලින් සහ නිවසේ කටයුතු වලින් තරමක් විතැන් වූ ස්වභාවයක් පෙන්눔 කරනු ඇති. ඔබගේ මනස නිවසේ සිටීමට වඩා වෙනත් සතුටගෙන දෙන ස්ථානයන්හි සිටීමට ප්‍රිය කරනු ඇති.
ඔබ නිතර නිවසින් බැහැරව කල් ගත කිරීමට පෙළඹෙන කාලයක් වනු ඇති. ඔබ පපුව සහ හෘදය වස්තුව ආශ්‍රිත යම් රෝගාබාධයන්ගෙන් පෙළෙන අයෙකු නම් ඔබගේ එම රෝගී තත්ත්වයන් වල සුබදායී වර්ධනයක් හටගනු ඇති. අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි. වෘශ්චික ලග්න හිමි ඔබගේ නිවස තුල සාමය සතුට රජවන, පවුලේ සතුට වැඩිවන ඊතා ශුභ කාලයක් ඔබට ඉදිරියේදී පැමිණෙන බව. ඔබගේ විදේශගත වීම සිහිනය ඉටුවන, රැකියාවේ කටයුතු සාර්ථක වන ශුභ කාලයක් බව කිව යුතු වනවා. රාහුගේ යම් අයහපත් බලපෑම් අවම කර ගැනීමට ඔබට නිතර හුස්ම හා සම්බන්ධ ව්‍යායාම වලදීම සුදුසු වනවා. ශරීරයට අවශ්‍ය ඔක්සිජන් මට්ටම යහපත්ව පවත්වා ගැනීම තුළින් ඔබට ආතතිය අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති. එමගින් ඔබට රාහුගේ ඇති අයහපත් බලපෑම් අවම කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඔබ අදහන ආගමකට අනුව එහි වන කුමන හෝ යහපත් ගාථා පාඨයන්, පිරිත් හෝ සූත්‍ර ආදිය නිතර ඔබගේ මුවින් මෙමිනීම මගින්ද රාහුගේ ඇති යම් අයහපත් බලපෑමක් වනවා නම් එය අවම කර ගැනීමට හැකිවනු ඇති. රාහුගේ අශුභ ඵලවලින් මිදීමට ඔබට කළ හැකි වත් පිළිවෙත් කිහිපයක් ලෙස සෙනසුරාදා දිනයේ ආගමික ස්ථාන වෙත ගොස් වැඩි වේලාවක් ආගමික කටයුතු වල නිරත වීම, ඔබගේ ජීවිතය විනයගරුකව සහ හික්මුණු අයුරින් ගත කිරීම, සෙනසුරාදා දිනයන්හිදී කපුටන් හට ආහාර ලබා දීම, සෙනසුරාදා දිනයන්හිදී කළු වර්ණයේ සහිත බඩු භාණ්ඩ, ඇඳුම් පැළඳුම් ආදී දේ දන් දීම වැනි වතාවත් හඳුන්වන්න පුළුවන්. ධර්මානුකූලව ජීවිතය දකිමින් සිතේ සතුට සහ සැනසීම නිරන්තරවම ඔබ වෙතට ළඟා වෙන ඊතා වාසනාවන්ත කාලයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.